හේතුවක් ඇතුව කියන්නේ ඒක යොමු වෙන්නනේ ගිනි පුරේ කියලා කියන්නේ වෙල්කම් ටු දිගන ඔව් අද යාලා යනකම් ඉන්නේ ඇයි යන්නේ කි බැරි බර කරේ තියන් දැන් ඔබ කියන්නේ මේක වික්ටෝරියා ඇයි ඒ අරකෝ ඕකේ දෙපාරක් ගිහම ආවම සෙන්ටර් වෙනවා හරි අපි දැක්ක මේ කවුද වෙලා ගියේ කියලා අපි එවිඩන්ස් දාලා තියෙන්නේ කියලා අවුලන්නේ කොහොමද දැක්කේ අපි දැක්කා ගානට ලොකේෂන් උත් දාලා ඔක්කොම දාලා තිබ්බේ අර අතරේ ඇතුළට යන්න පාරන්න යා මහා ලොකු දිගන ගැන පම්පෝරි කවුද දිගන ගැන පම්පෝරි ගහන්නේ ආවින්ද දිගන ගැන එන්නකොට පම්පෝරි එක්කනට මුත්තිටියට යන්න දොරක් නැහැ හරිද ආපන් ටිකක් අපි ඇවිල්ලා ඔළුව උඩ තියාගෙන තමයි ඉන්නේ අපි දැන් ගන්න මොනවද ගන්න ඇත්තට යොමු වෙන්නනේ යොමු වෙන්න උනාට ගන්න යන්නේ ඉතින් එන්න තෝ ඕබේ බේට ඒක ඕන දෙයක් ගන්න අර කැමති දෙයක් ගන්න මම කාට් රයිට් තියෙනවා මම මේ කල්පනා කරේ කො කාපා ඒක දාන්න ඉඩක් නැහැ නේ ඒක තමයි දිගණියගේ පම්පෝරිය නම් අම්බෝ එලින් බලමු මෙයාලා මේකෙන් ගන්නවා ගයිස් මේ වලන මේකෙන් ගන්නවා හරිය වල්ලන්න මෙයාව තමයි අල්ලන්න ඕනේ අද නෑ මොකද කියනවා නෑ ඇත්ත කියන්න ඒ මොනවද ගන්න ස්ප්‍රයිට් දෙන්න බයිට් කන්නේ වුණොත් ඉන්නන්නේ මදිද කියනවා බයිට් කන්නේ වුණොත් ඉන්න ටොනික් තිබ්බත් අවුලක් නෑ ටොනික් තමයි ඊයේ වා කියන්නේ පැතුම් එක්ක මම කිව්වා පැතුම්ට මේ මේකට ගන්න ඔව් ටොනික් ගත්තා කියන්න කාවින්ද ඇව්වොත් දිගන පුරේ කියලා කියන්නේ බාර එකක් නෑ එතකොට බයිට් එකේ දැන් අපි හැමදාම කන්න මේ උස්සත් එකේ බාබකිව් එක ඒක අර තැඹිලි පාට එක නෑ මේ හරි කොලේකින් තව ඉගෙන හොඳයි බත් මාට සෙට් නෑනේ වෙලාවට වෙල්කම් ටු දිගන අනේ ඵලයන් යන්න යකෝ කාපාක් එකක් නෑ කියන්නේ මොනවද බන් තියෙන්නේ දිගින තියනලු උට ඒකට මොනවද කියන්නද මෙතනින් ගිහිල්ලා අර පැත්තට යන්න මඩවල පාරේද බාර් එකක් නෑ මඩවල පාරේද බාර් එකක් නෑ දන්නවද තන මම දන්නවා තන නම වික්ටෝරියා එච් වික්ටෝරියා ගෝල්ෆ් ක්ලබ් එහෙම නෙමෙයි වික්ටෝරියා එච් මේ කියන්න පුළුවන් දෙක දිගට හයි රෙකෝඩින් ඕෆ් කළා මේ පාර පොඩ්ඩක් පාර ගැන වෙනම රිවිව් එකක් කරන්න අයියා වෙනම රිවිව් එකක් කරන්න පාර ගැන නෑ නේ පාරක් තියෙනවද පාරක් ඇති අහලා බලමු ආ ඒක මෙහෙම තමයි තියෙන හොඳ පාර ඕ ඕන ඇතුළට ඔයාලට දාන්න පුළුවන් තෙල් දිනනවා හත්තු කල්ලි සල්ලි කියලා සත්ති සත්‍ය අවුල්ද සෝරි ඉති ඒක කියන්නේ වහින්නේ මම කියන්නේ ඉතින් අද දවස ගැනවා මොකද හිතෙනවද ආවේ දැන් කට්ටිය තව වෙන කට්ටිය කියලා යාලා යනකම් ඉන්නේ අපි මෙන්න මූදවා කුටි කන්න එක එතන ඉතින් ටික කියන්න ඕනේ මූදවා කුටි කන්න එක බ්‍රේක් එක අල්ලන්න ස්ටාර්ට් කරලා දානවා 30යි උඩ නෑ තල්ලු කරන්න ඕනේ ස්ලෙට් කරන්න ඕනේ ඌ කියන උඩ පච් බයික් පුළුවන්ලු හරි වා කැමති දෙයක් කරන්න බයික් එකට කිසි ප්‍රශ්නයක් නැහැ ඇයි යන්නේ ගියාම මේ එහා පැත්ත බ්‍රේක් අල්ලන්න මේ ඉස්සරහ එක ඒකලා හොඩ කයින් යමු ඊට කට්ටිය අයින් වෙන්න කට්ටිය අයින් නෑ යන්න ස්කූටර් අයියා කියලා වීඩියෝ එකක් අයින් වෙන්න යන්න මේ පැත්තේ බ්‍රේක් වැඩිපුර අල්ලන්න එහා පැත්ත අඩුවෙන් අල්ලන්න දැන් මේ අතරින් ඕෆ් කරලා නැත්තම් උගා ඇල්ලුවොත් එම ඔයාගේ බයික් එකත් එක්ක අර යන්නේ කො hina වෙන්න බලන්න ස්ටෑන්ඩ් එක ගෙවන්නේ මම මේක දාන්න කො ආයෙ කියන්න බලන්න එතකොට ස්ටාර්ට් උන්නේ නැත්තේ අද බ්‍රේක් එක අතාරුණා මට අතාරිලා ලොකේෂන් එකට නම් ඇවිල්ලා ඉන්නේ ඕනෙම දේවල් අරන් නෑනේ මහත්තයෝ එපා මම නම් බොන්නේ නැහැ වැඩි බොන්නේ නානවා මගේ පූල් එකේ මේක අල්ලනවා ඒ දෙක ගන්න නෑ එපා වාගන්න දැන් කොහෙටද මේ ඇවිත් ඉන්නේ අපි ඇවිල්ලා ඉන්නේ වික්ටෝරියා එජ් වික්ටෝරියා එජ් එකට වික්ටෝරියා එජ් එච්චරයි ලස්සන විදියක් තියෙනවා මේක තමයි වීව් එක අර ලස්සනයි ඒ මට මෙන්න තියෙනවා ලෝවිකේෂම් එක
බ්‍රේක් එකක් අතෑරුණ හින්දනේ නැත්තම් බ්‍රේක් එක අල්ලන්න ඕනේ කියලා. බ්‍රේක් කරලා ස්ටාර්ට් කරන්න ඕනේ. එහෙමද? කකුල තියලා අරක ගහන්න. කවුද කියවක ස්කූටිය මේ ස්කූටිය නැකලා කික් කරන මොඩිය? මම දන්නවා ඔබ දන්නවා. ඒ මේ අතේ තියලා අතෙන්න ගන්නකො. බැරි බර කරේ තියන් නෑ බැරි බර අතේ තියන්. දෙපැයට වාරු අරන් ඩෝන් එක අතේ තියන්. එහෙම තියන්න. මම අතේ තියලා. ඔව් අතේ තියන් මෙයා. ෆෝන් එකෙන්. ෆෝන් එකෙන් කරපන්කෝ. නෑ. අතේට ගනින්කෝ. මම හිතුවා හරි ගමයි එකෙක් හරි කියලා. යන්න යවන්න ඉතින් ටක් ගාලා. හෝම් පොයින්ට් එක අප්ඩේට් වුණාද? සිනමැටික් දාලා ගැහුවේ ඈ. ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න යන්නේ. පෝට්‍රේට් එකක් ගන්නකො අයියා. එකපාර. ගිම්බල් එක වාත් කරනවා. අර මං කියද මේකෙන් පල්ලහට ගන්න. මං කියද කරලා අදන් පාට. මොකද කරන්න යන්නේ? අඩේ මම දැක්කේ නැති දාවට. දැන් ඔබ කියන මේක වික්ටෝරියා. නෑ මේක කියන්නේ මේක බුද්ධික. මේක කොහෙද මහවැලි මේක වික්ටෝරියා. අයියෝ. නෑ බය වෙන්න එපා. ඒ කියන්නේ සුවර් රවුලක්ම නෑ. ඔව් ඒකයි මං ගාවට මැදට එන්නේ කියලා. නැත්තම් ටෙන්ඩ් ගන්න බැරි එක. ඒකට ඒ මං හේතුවක් ඇතුව කියන්නේ ඒක. හරි අපි දැන් වෙල්ල ඉන්න ප්ලේස් එකට. මේකේ නම වික්ටෝරියා එජ්. මේක තියෙන්නේ දිගනේ ටවුන් එකට ඇවිල්ලා එතනින් හැල්ලනෝ තමයි තියෙන්නේ. කට්ටිය ඉතින් අතන සෙට් වෙලා ඉන්නවා. ඇස්සක්. ඇයි hey welcome drink එක ආය ගන්නෑ කියලා කියන්න. මොනවද? චරගන්න නැහැ මේ පොඩ එනම් පටන් ගමු. කවුරුද අඩි වගේ නැද්ද? ඇතිද වැඩිද? නෑ එහෙම දාගෙන යන්න. ආයෙම මේක. ඒක ඇත්ත. අවුල නැද? අවුල නෑ. බියර් කවුද බොන්නේ? ඔව්. වීඩියෝ එකෙන් අපර වෙනවා. Yes, Winston. ඔව් ඒ තමයි මං කියන්නේ. ආ නෑ සින්දු කියන්නේ. බුද්ධිකමාම නිදියන් ඉන්නවා කියලා පේනට එයා කරන්නෙත් නෑ. කට්ටිය පූල් එකට පැනලා ඉන්නේ. නෑ නෑ උතර දාන්න. ඔබ වතුර දාන්න පුළුවන්. බෑ බෑ බෑ. පුළ අන්න උඩ ගමු. 15 එකත් පුළුවන් නෑ හැබැයි. ඒක පුළුවන්. 15 එකත් පුළුවන්. ඒ
වතුරට සෙල්ෆියක් ගහමුද? වතුරට සෙල්ෆියක් ගහමු. නෑ ෆෝන් එකම 30 Pro එකේ. 30 Pro මේක හැදුවට පස්සේ උබන්න මෙපා. මේවා මංගල. ඔච්චර ලං කරන්න එපා. මහවැලිය විතරක් නෙවෙයි යකෝ. මහවැලිය එනවනේ. මේ වරේ මල්ලි මේ උඹට ඉතර ගේන්න සල්ලි ගියත් දුන්නා. වික්ටෝරියා රන්දනිකල රන්ටමෙන් ගලන්නේ මහවැලි ගඟද හුළු ගඟද හරිද මූ කියන්නේ හුළු ගඟද නෑ මහවැලිය එනවා. නෑනේ මහත්තයෝ මහවැලිය විතරක් නෙවෙයි. මම කියන්නේ ඒකාර්ථකට ඔව් මුට තේරෙන්නේ නැහැ කියන එක. සඳ බදලා ඉත තරු වෙලා කුඩු වෙලා ඉන්නේ. right මතකයන් නොවේ සිතේ තබාගෙන දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා සුවඳ පොදට පවා ඔබ පෙම් කරනා අතටම මම ඔබගේ පළමු කණ්ඩුකා මම ඔබගේ පළමු කංචුක මේ බෙදා ගන්න නැද්ද අපි? නෑ අපි මෙහෙම එපා වෙලා වගේ ඉන්නවා අර වීඩියෝ කරනවා. අරක මතකද? උඹලගේ බොරුවනේ. ලබන මාසෙ නිකරේ නැස්සා මාස දෙයි. ෆොටෝ එකක් ගහලා පොලිසිය යනකම් පොලිසියාව කිව්වා බය වුණා. නෑ ඒ ෆොටෝ එක මං ගත්තේ අර ඔය කියන ෆොටෝ එක හරි කොහොමද ඒක මම කතා කරගෙන මම මෙහෙම ගෙවුවේ ඉන්නේ නෑ පොලිසියාවට. ආවින්ද ඕක තමයි දැස් අයන්නේ මෙතන හයිද ඒකල ෆිල්ටර් කරලා ඔය නෙමෙයි අවසන් ඕනේ USA රෂියා ජර්මනි නියුක්ලියර් දැන් හැබැයි රුසියාව ගන්න නැතු වෙන්නේ යුක්‍රේනට දෙයි හැබැයි අර එයාපෝට් සෙට් එකනම ගහුවානේ කට්ටිය දැන් යන්න ලෑස්තිනවා. බෑග් එකකුත් තියෙනවනේ උතර. බෑග් එකක් තියෙනවනේ. කළුවරයි. අනේ අන්තිමේ කරයියා. අපි ගියා ඒක දාන්න බෑ. අපි ගියා ඒක දාන්න බෑ. හරි බයි බයි. එහෙනම් අපි ගියාවේ ඉතින් ඵලයක් ඌයි බල්ඩියයිලු. මේ ගැන තියලා. හරි හරි බයි බයි. හරි. බුද්ධිගයා අපි යනවා. I'm about to fade away, cause every time I wake up I feel like it's Monday. Something's going wrong with all the chemicals up in my brain. All of a sudden I don't look at anything the same.